හලෝ යාළුවනේ. ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බ මගේ ගව පට්ටිය වීඩියෝ එකක්. ඉතින් මේ කතා කරන්න කලින් මගේ ගව පට්ටිය කොහොමද හදලා තියෙන්නේ කියලා බලන්නකෝ යාළුවනේ. මෙන්න මේ ආකාරයට මම ගව පට්ටිය හදලා තියෙන්නේ. මගේ මෙන්න මේ ආකාරයට මෙන්න මේ විදිහට හදලා තියෙනවා. ඒතර මං ගේන සත්තුන්ට කන්න ගේන වල් මෙන්න මෙතනට තමයි මම දාන්න හදලා තියෙන්නේ. මොකද එයාලට ගේන වල් මේ හොඳ තැනක් තියෙන්න ඕන, ලොකු ඉඩ පහසුකමක් තියෙන්න ඕන ගේන වල්. ඉතින් ඔය විදිහට මෙන්න පළවෙනි කේජ් එකේ ඉඳන් මෙහෙම කේජ් පහක් මේ පැත්තට තියෙනවා. ඊට පස්සේ මේ හරියට ඔහොම මේ පැත්තෙන් එනවා. එතන මගේ ගව පට්ටියේ විශේෂ එකක් තමයි මෙතන මම මෙතන දැන් පැටව කොටුව හදලා තිබ්බට මම පැටව කොටුව මෙතනින් අයින් කරන්න ඉන්නේ. මෙතනට මම ලොකු ඉඩක් හදලා තිනවා. හදිස්සියවත් මෙතන සතෙක් පැටව දාන සතෙක් ඉන්නවා කියන්නකො මගේ ගව පට්ටියේ. ඒකට මම ඒ සතා මේ කේජ් එකේ ඉඩ මදි. සතාට අඩි 4 ඉඩක් නේ තියෙන්නේ. ඒකට මේ සතාගේ පැටිය බඩේ පැටිය තියද්දි මේ හරියාගේ පැටිය බිහි කරන්න ටිකක් අමාරුයි. ඉතින් මම ඒකට ලොකු අපසරියක ඉඩක් තමයි මෙතනට මේ හදලා තිබ්බේ. දැන් මොකද මගේ පට්ටියේ වසු පැටව තාම දාන්න නැති හින්දා මේ මම ඒකට මෙතන පැටව කොටු හදලා තිනවා. නමුත් මම මේ පැටව කොටු අයින් කරනවා මේ සත්තු පැටව දාන ඉන්න කාලේට අයින් කරලා මම මෙතන තමයි මේ සතාව බඳින්නේ. පැටව දාන ඉතින් මොකද ලොකු අපසරියක් මේ හරි තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහටම හදලා තියෙනවා. අඩිය කානුවක් හදලා තියෙනවා. මේ පැත්තේ කට්ටිය මේ පැත්තේ කානුවෙන් හදලා මෙන්න මේ විදිහට හදලා මේලගේ අපද්‍රව්‍ය ඒ කියන්නේ මේ ගවයන්ගේ මූත්‍රා, එතකොට ඒ වගේම ජරාව මෙන්න මෙයාද පැටව මේ ෆිල්ටර් ටැංකි 3ක් හදලා තිනවා මම. මේ ෆිල්ටර් ටැංකි 3ට තමයි මේ ජරාව එකතු වෙන්නේ. මොකද ගව මූත්‍රා, එතකොට ගවයන්ගේ අසුචි ඔක්කොම මේ ෆිල්ටර් ටැංකි 3ට වැටිලා තමයි මෙතනින් පෙරලා තමයි මේ හරි යනවා ඇලක්, පොඩි ඇලක්. මේ මෙතනින් පල්ලෙහාට ගෙවල් නෑ අපේ ගේ තමයි අන්තිමට තියෙන ගේ. ඒ හින්දා මම මේ ගේ මේ කානුවට තමයි මේ බටේ හරවලා තියෙන්නේ. ඒක ඉතින් හොඳට ෆිල්ටර් වෙලා පිරිසුදු වතුරෙන් තමයි යන්නේ. මම නිතරම මේකට වතුර බටේ දාලා තිනවා. නිතර මේක ෆිල්ටර් වෙලා තමයි යන්නේ. මෙතනින් පල්ලෙහා කිසිම ගයක් නැහැ. මේ වතුර පාවිච්චි කරගන්න තැනක් නැති හින්දා පිරිසුදු කරලා තමයි ෆිල්ටර් කරලා තමයි මම වතුර මේ හරියට මේක දාන්නේ. බලන්න මේ එතකොට මගේ ගොම දාන තැන. එතකොට මේ අපේ පළාතේ ඇත්තටම ගොවිතැන් කරනවා වැඩි මිනිස්සු. ඉතින් මේ පැත්තේ අපි හැමෝටම වගේ ගොම පොහොර අපි දෙනවා. ඉතින් අපේ ගොම වල ගොඩාක් පිරෙන්න තියෙන්නේ නැහැ. ඒතර මේ පැත්ත බලන්නකෝ. මම මෙන්න මේ ආකාරයට තමයි බක්කි හදලා තියෙන්නේ. බක්කියේ මෙයාලට කෑම කන්න අඩි 2ක පරතරයක් තියලා මෙයාලට හදලා දාලා තියෙනවා. ඒතර මේ හදලා දාලා තියෙන බක්කියේ බැම්ම රවුම් කරලා හදලා තියෙනවා. මොකද බෙල්ලට හානියක් වෙයි කියලා. මම මේ උඩින් කම්බිය දාලා තියෙන මේ සත්තු තාම නෑම්බියෝ පොඩි පැටවු සාමාන්‍ය දුරට ඉන නෑම්බියෝ. ඒතර මේ සතා පොඩි හින්දා මෙයා මේ බක්කියට බහැලා වල් කන්න බලනවා. ඒතර බක්කිය හිර වෙන්න බලන හින්දා තමයි මම මේ දැනට මේ උඩින් කම්බිය දාලා තියෙන. ඒතර මෙයාලට යන්න බලන්නේ නැහැ. මේ දෙන්නත් ඒ වගේ තමයි මේ ලොකු කම්බියක් දාලා තියෙන්නේ. ඔය ආකාරයටයි මගේ ගව පට්ටිය තියෙන්නේ. අපි බලමු මෙතනින් එළිය ඇතුල් වෙන තැන. මේ තියෙන්නේ මගේ ඇතුල් වෙන තැන. මේ තමයි ගොමුවල මං කිව්වේ ගොමුවල. අන්නක තමයි මගේ ගව ගාල. පේනවනේ. ඔන්න ඔය විදිහට මම ගව ගාල මං හදලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහටයි මම ගව ගාලා තියෙන්නේ. ඉතින් මේ ගොඩාක් කට්ටිය ඉල්ලලා තියෙනවා. ඉල්ලපු අයට තමයි මේක මම දැම්මේ. මොකද මම මේක පෙන්වන්න කියලා හිටියේ. මොකද මේක දැම්මොත් තමයි මේ වගේ වීඩියෝ එකක් දැම්මොත් තමයි තවත් මිනිස්සුන්ට ආසාවක් ඇති වෙන්නේ. මේ කිරිගව පාලනය කියන දේ අකමැත්තෙන් කරන්න බෑ. හරි ආසාවෙන් කැපවීමෙන් කරන්න ඕන. මොකද ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ පාන්න වෙනවා. මොකද වැහි කාලේ එනවා, පායන කාලේ එනවා, වල් නැති කාලේ එනවා, ඒක සත්තු ලෙඩ වෙන කාලේ එනවා. සත්තුන්ගේ එතකොට පැටවු හම් වෙන කාලේ එනවා. එතකොට ඒ කාලවල තව ගොඩාක් අවදීන් වල ගොඩාක් අමාරුයි. ඉතින් මේ සත්තු පාලනය කරගන්න හරි අමාරුයි. ඉතින් මේ දේවල් වලට ගොඩාක් කැපකිරීම කරන්න ඕනේ. ඉතින් මේ වගේ වීඩියෝ එකක් දාලා මේ වගේ මොටිවේෂන් එකක් කරනවා කියන්නේ ගොඩාක් මිනිසුන්ට ඒක මාර හයියක්. ඇත්තට මමත් මේ එක එක්කෙනාගේ කියන්නේ කිරිගව පාලනය කරන කට්ටිය වීඩියෝ බලලා ගෲප් වලට ඇඩ් වෙලා ඉතින් මේ දේවල් මිනිසුන්
ඒකට මගේ එක එක අයියලා අක්කලා නැන්දලා මාමලා ඉතින් කරන වීඩියෝ තියෙනවනේ. වීඩියෝස් විතර හරක්ගේ ෆොටෝස් අනම්මන ඒවා බැලුවට පස්සේ අපි දිවි ගැන්වෙනවා. ඉතින් ඒ වගේ දෙයකට තමයි මටත් මගේ ගාව ගාලා මට පුළුවන් විදිහට තමයි හැදුවේ. ඉතින් මේක ඇවිල්ලා මූලික පිරිවැය වැඩි. මේක කුඩා ප්‍රමාණයේ ගව ගාලක්නේ. මහා පරිමාණ වශයෙන් කරන එකක් නෙමෙයි. මේක කුඩා ප්‍රමාණයේ ගව ගාලා ගවයෝ 10 දෙනෙක් වගේනේ හදන්න පුළුවන්. එතකොට අපිට ගවයෝ 10ක් අරන් එකපාරට හදන්න මට නෑ. මිල මුදල් තිබ්බත් මට හදන්න අමාරුයි. මොකද මට තියෙන සම්පත් ප්‍රමාණය අඩුයි. මට කියලා වල්වත්තක් නෑ. ඒතර වල් වවන්න ඕනේ අපි අක්කර එකමාරක දෙක වගේ වල් වවන්න ඕනේ. ඉතින් ඒ සම්පත් නැතුව මට හරක් හදන්න බෑ. මට දැන්ට හදන්න පුළුවන් සම්පත් ප්‍රමාණයෙන් තමයි මම හරක් 3 දෙනෙක් හදන්නේ. ඉතින් ඒක හැමෝටම එක කරන්න බෑනේ. ඒකයි ඉතින් හැමෝටම කරන්න බැරි හින්දා මට පුළුවන් විදියට මම සත්තු 3 දෙනෙක් කරා මට තියෙන සම්පත් වලින් මම හදනවා මේ සත්තු 3 මේ හරක්. ඉතින් ඒක මේ සමහරක් කට්ටියම නෙමේ අක්කර ගණන් වලට මේ අක්කර ගණන් මේ වල් වවලා හොඳ මේ කිරිකවයෝ හදනවා. ඉතින් මේ මත් හොඳ සත්තු 3 දෙනෙක් අරන් තින්නේ. ඒ සත්තු 3 දෙනෙක් හදනවා. ඉතින් මම මේකෙන් ඉදිරියට හොඳ රටට හොඳ කිරි ව්‍යවසායකයෙක් වෙලා මේ අපේ ලංකාව මේ කිරි සම්පතෙන් සම්පෝෂිත කරන්න මමත් දායක වෙනවා කියලා මම ඔයාලට කියනවා ඉතින්. එහෙනම් අද දවසට අපි සම්පූර්ණ මේ කතාව අහපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. මේ කතාව අහලා හොඳ මොටිවේෂන් එකක් ගන්න. ඉතින් මම තරුණ කොල්ලෙක් මේ වගේ තරුණ කොල්ලෙක් ගොඩක් කට්ටිය හිතනවා ඉතින් මේ වගේ දේවල් කරන්නේ කියලා. නෑ මම ගොඩක් ආසයි තරුණ ව්‍යවසායක වෙන්න ඕනේ. තරුණව තමයි ගොඩක් මේවට වෙන්න ඕනේ. මොකද ඇඟේපත්ති හයිය තියෙන කාලේ හැම වැඩක්ම අපි කරන්න ඕනේ. ඉතින් මේක හොඳ ජොබ් එකක්. ඇත්තටම මේ ස්වයං රැකියාව. ඉතින් හැමෝටම මේ අපේ මේ කිරිගව පාලනයට එකතු වෙලා රටට වැඩදායී පුද්ගලයෝ රටට වැඩදායී හොඳ ව්‍යවසායකයෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. බුදු සරණයි.